හලෝ යාළුවනේ මම ජායල ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල පදිංචිය වෘත්තීය ජායරූප ශිල්පී ජනමාධ්‍යවේදී හිටපු ජයල සේනානායක අවුරුදු 25 30ක් සිනමා ටෙලි නාවක රංගන ශිල්පී ඩාන්සර් සැකඩන් සිඟ ඕන දෙකට මට මේගේ නිවස ලැබුණේ මගේ යාළුවා අවුරුදු 25ක් තිස්සේ මිත්‍රයා ඔහුගේ පියාගේ මේ පර්ණගේ තුඩැල්ලෙන් පර්ණ මීගොම් පාර සුරංජන් සන් මොබයිල්ස් ෆෝන්ස් අයිති ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂ සුරංජන් මහතා මට ඔහු ලබා දුන්නු මේ නිවසට මම හුඟක් අගය කරනවා ඔහුට ස්තුති ප්‍රශංසා කරනවා ඔහුට සියලු දෙවියන්ගේ ආශිර්වාදයන් ලබා දෙනවා මට මං අන්තිම අසරණයි ඉඩකඩම් මගේ පියාගේ ඉඩකඩම් හිතන් නැති කරගෙන මම ජීවත් වෙන්නේ සත්තු සමග සතා සිව්පාවාම් පරිසරයේ සෝබාදාමත් එක්ක මා ජීවත් වෙන්නේ දෙවියන් බුදුන් අදහගෙන ජීවිතේටවත් මෙතෙක් උපන්දා සිටන් කිසිම වංචාවකට හොරකමකට ගෑවිලා නැති මට එකම සාක්ෂියක් තියෙනවා ගුවන් හමුදාවේ කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක්ගේ අමිල අබේසේකර මහතාගේ නිවස තීන්ත ආලේපනය කරන්න ගිය දවසට ඔහුගේ නිවස සම්පූර්ණ මමයි කරන්නේ පාට පහකින්ම ඒ නිවස තට්ටු දෙකේ දෙමහල් නිවස ඔහුගේ කාමරයේ තීන්ත ආලේප කරන අවස්ථාවේදී ඔවුන් කාලා බීලා නිදාගෙන සිටේ දහවල් දෙකෙන් පස්සේ ඒ නිවස අතු ගාන්න තීන්ත ආලේපනය කරන්න කලින් නිවස අතු ගාද්දී ඔහුගේ බෙඩ්රූම් එක දොර ඇඳ මුල්ලේ වැටිලා තිබුණේ පවුන් 3මාර කඹ මාලේ ඔහුට මම පසුව ඔහු අවදි වුන් පසුව ඔහුට බාර දුන්නේ ඔහුවත් දන්නේ නැහැ මාස ගානකට පස්සේ නැතිවෙච්ච මාලේ මම ලබා දුන්නේ ඒ අතර මගේ අම්මත් ජීවිතුන් අතර සිසිරියා 2016 වසරේදී සිට මගේ අම්මා වෙනුවෙන්වත් මගේ අම්මටවත් කිසිම මිල මුදලක් නොකර මං ඔහුට බාර දුන්නේ මගේ තියෙන අවංකකම නිසායි ඔහුගේ මෑණියන්ගේ මුදල් ලෙන්සුව තිබී හවුලා ලබා දුන්නේ ඒ වෙනි අවංක චේතනාවක් ඇති මගේ හදවතට හරිම ආවේගශීලී වේදනාව තත්ත්වයක් මං අද ජීවිතුන් අතර මට මේ යකඩ කෑල්ල ගෙනිච්චේ මා මෙහි පදිංචි ඇවිල්ලා සතියකට පුරා මගේ නිවසේ ඉදිරිපිට ඇති මස් කඩේ සේවකයෙක් වුණ දිනේස් සේවකයා මටත් කරදර කරලා හිරියර ඒ කියන්නේ ඔහු බලාත්කාරයෙන් වගේ එම යකඩ කෑල්ල ගෙන ගොස් මං එපා කියද්දී මට මූණ දෙන්න බෑ මගේ යාළුවට එම කියද්දී මං කොහෙත්ම කැමති වුණේ නැහැ. ඔය යකඩ ටික ඔක්කොම ගෙනියන්න ලෑස්ති වුණා. වසර ගානක් තිස්සේ වසර 10කට යාළුවේ එම යකඩ කොට ලදු කැලෑවේ කැංගලි සිටේ යකඩ තෝගය දිරච්චි යකඩ තෝගය. ඉතින් මගේ නිවසට වතුර දාලා ගම් වතුර වහින කාලේ පසුගිය දාලේ වතුර අඩි 2-3ක් වතුර පිරලා ඔක්කොම ශේෂතම මට නැති වුණා. මගේ අඳින්න ඇඳුම් පළඳුම් මගේ සබත්තු පහවන් මම බිස්නස් කරා පොළවල් ගානේ රාගම දේවතාවක් පොළේ මීගමුව මිනුවන්ගොඩ ගම්පා සෑම් පොලක් ගන්න පැය 3-4කට කාලයක් තමයි මම පොලකට දාන්නේ. රුපියල් 10,000-15,000ක් හම්බ කරා. ඒ පැය ගානක මගේ සියලු ඇඳුම් පැළඳුම් සියලුම දේම වස්සය නැති වී විනාශ වෙලා ගොස් කියලා මම මේ නිවසට ආවේ වතුර තනි කර ජංජාලයක් මඩ වගුරක් වෙලා දිවිච්ච මේ නිවසේ කිසිම දෙයක් තිබුණේ නැහැ. සොර සතුරන් හොරු කුට්ටන් ජනේල පියම් පවා ගලවගෙන ගොස් තිබිච්ච අවස්ථාවේ බාත්රූම් එකේ එක දෙයක් තිබුණේ නැහැ. වයරින් වල එක වයර් කෑල්ලක් තිබුණේ නැහැ. ලයිට් වලට මං ඔක්කොම විකනන මං පදිංචි උනේ මං මෙතෙක් එතකන් කුලියට ජීවත් උනේ ඒ කුලිය නොගෙවන්න නිසායි මට මේ නොමිලේ ඒ සුරංජන් මහතා මට දුන්න නිසායි ඔහුට අගය කරනවා. මම ස්තුති ප්‍රශංසා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙනවා.
ඒ වගේම මගේ රත්මාලය කඳාන අනුසා ජුවලරි එකට උගස් විකුණාගොන් ලක්ෂ 1.20ක් 1.30ක් ගෙන තමයි මම මේ නිවස හදාගත්තේ. අඩුපාඩු දොරවල් තිබුණේ මේ දොරේ මේ දොර ලෑල්ල මේ ලෑල්ල ඇවිල්ලා මගේ ඇඳේ දාලා තිබිච්ච ලෑල්ල මේක සවි කරලා මා මෙහි පදිංචි වුණා. ඊට පස්සේ මස්කඩේ සේවකයා දිනේෂ් යනාය එක යකඩ කෑල්ලක් ගෙනිච්ච එදා මා සේවයට යන්න රාජකාරිය යන්නේ සූදානම් වෙලා සිටි මැනේජර් ඩිරෙක්ටර් රංජිත් චන්දාරත්න ඇවිත් කාර් එකේ ඇවිල්ලා තියෙද්දි සවස 6:00 අතර 7 වෙනකොට ඔහු ගෙනියන ඉඳා එක කෑල්ලක් ගෙනියන්න මටත් බේරෙන්න බෑ. මටත් හරි හිස රදයක් මානසික පාරේ යනකොටත් කියන හැමදාම ওই දෙම මට උදව්වක් කරන්න. මං කිව්වා කිසි දෙයක් මට උදව් එපා. ඕන නම් ගෙනියපා මාව සම්බන්ධ නොකර ඕන නම් ගෙනියපන් කියලා තමයි මං කිව්වේ. ඒ වෙනුවෙන් මං අද අධිකරණයටත් ඉදිරිපත් වෙලා පොලිසියේ නඩුව දිනේ දන්නේ නැතුව නඩු දිනේ ගියා දෙතුන් පාරක්ම මාගේ නීතිඥ දිනූසි පෙරේරා මැඩම් ඔහුට මුදල් දීලා දවසම එම දිනය හිටියා වැරදීමකින් පොලිසියක් දන්නේ නැහැ. එම දිනේ දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හවස ඇවිල්ලා පොලිසියටත් ආවා. ජායල පොලිසියට B6835 අංකයෙන් මම සොයා බැලුවා. නමුත් දිනේ දුන්නේ නැහැ. ජුනි මාසේ කීවේ. ජුනි මාසේ දිනේ දුන්නේ නැහැ. පසුවදා මා වැඩ නිසා දෙතුන් පාරක් ගියා. ඊට පස්සේ පෙරේදා පළමුදා ගියා හංගහරුවාදා මා ගියා දිනේ සොයාගන්න. මගේ මේ පූසා සනීප නැහැ. සතෙක් ගාලා මාළු ටිකක් අරගෙන තමයි ගියේ දිනේ සොයාගන්න. ඒ විට ගියාම කලින් දවස් දෙකකට කලින් නඩුව තිබිලා මම දන්නේ නැහැ. මට දැනුම් දීමකුත් නැහැ කිසිදු. මාව සිර කරා මාව රඳවා ගත්තා රිසව් එකේ. වරන්තුවක් තිබුණේ නිසා කියා මා එහෙම ඒකට කීකරු වුණා. මා ගරු නීතියට කිසිතේත්ම අවනතු නොවූ ජීවිතයට තවනතු නොවූ සැඟවි නොතිබූ මා නොසැඟවූ සිටි මා ගෞරවයෙන් ඒ නීතිය අකුරටම මෙම ප්‍රශ්නය මෙම කේස් එක ගෙනියන IP රාජකරුණා මහතා ඇත්තටම ඔහු අවංකම නීතිය ගෙනියනවා. ඔහු අවංක නීතිකරුක පොලිස් නිලධාරියෙක් ලෙස මම මුළු රටටත් දැනුම් දෙනවා. ඒ වගේ මාව මගේ ජීවිතයටත් නොගියපු අධිකරණයකට මට කරුමෙට යන්න උනා. වැලිකඩ බන්ධනාගාරයේ එක දිනයකට පැය 12කට නොකා නොබී දවස් දෙකක් නිදි මරාගෙන නොකා නොබී වතුර උගුරන් නොබී හිටියේ මම. මගේ ජීවිතයේ මගේ දැඩි මානසික වැල්ලා මා සිටියේ. එයින් මගේ සියලුම මුදු කරාබුන් නැති වුණා. මගේ මුදු මා රිදී මුද්දක් තිබුණා 10කට මගේ කාකි නූල් ගල් දෙකක් දාපු ආරස්සාවට එම මුද්දක් නැහැ පොලිස් ස්ථානයේදී. ඒවා ගලවලා දෙන්න වුණා සිර කූඩුවට සිටින්න පැය දෙක තුනට. නෑ ඒකට බන්ධනාගාර ජීවෙලා මගේ තඹ මුදු දෙකක් කලවා ගත්තා. වැල්ලිකඩ මහර බන්ධනාගාරයේ සිට. ඉතින් ඊයේ තමයි මම හවස ආවේ. මගේ නංගි එකම සෝරිය තමයි අප වුනේ. ඒකයි මම මුළු රටට සමාජයට කියන මගේ අවංකකම මගේ මේ ආසත් පොළොත් මහව මගේ සර්ව බරදාරි දෙව් පියාණන් සෝබාදාම් දෙව් පියාණන් පරිසරයේ සතාසිව් පවස්සියලු දෙනාම ආරක්ෂා කරන මේ වවුලන්ටයි කුරුල්ලන්ටයි කෙසෙල්කන් කැනක් දෙනවා මල්ලි කනුවන ට්‍රේල්ලුව පව් කොල්ල ඒකල දෙසට යද්දී කෙසෙල් කඩේ මල්ලි මට සම්පූර්ණ කෙසෙල්කම් බෑග් එකක් දෙනවා. සතුන්ට මම සතාසිව් පව සමග ජීවත් වෙන්නේ මේ වෙනකම් මම ජීවිතයටත් හොරකම් නොගැවි. මට මේ කරුමයක්ද පළ දුන්නේ කියන එක මම සියලු දෙවියන්ටත් කන්නලව් කරනවා. මුළු රටට සමාජයට ආදර්ශයක් වේවා. ස්තුතියි.